name on the Pahasune. විශේෂයෙන් අපි මේ B3 ක්‍රීඩිකාවන් අපි B1 ක්‍රීඩිකාවන් හා සාපේක්ෂව විශ්වාස කරන උන්ට අපිටක් තියෙනවා උන්ගේ දෘෂ්ටි පරාසය අංශක ගණන ඉතාමත්ම පහුයි. එනිසා උන්ට යම් දුරක් වෙනුනත් විශාල පදාසයක් විශාල පරාසයක් තමන්ගේ දිනෙත් වලින් ආවරණය කරගන්න තියෙන ඉඩ කඩේම අල්පයි. ඉතාමත්ම හොඳ ඥානාන්විත පන්දු පිටියක් සකසා තිබෙනවා. B3 ක්‍රීඩිකාවන් ඉන්නවා හතර වටේ. ඔවුන්ට දිවුගස් පන්දු රකින්න පුළුවන්කම තිබුණා. B1 ක්‍රීඩිකාවක් පන්දුට පහර දෙන්නේ විශාල පහරවල් නැහැ. ශ්‍රී ලංකා ලකුණු පූර්ව තාමත් ලකුණු 44යි. තරමක් ඉහළින් ලකුණු 44යි. කොහොමද ඕස්ට්‍රේලියාව කියලා කියන්නේ ලෝක මට්ටමේ ක්‍රිකට් වල හැමදාම නව ප්‍රවණතාවයන් හදපු කණ්ඩායමක්. ක්‍රිකට් වලට වෙනම ප්‍රමිතියෙන් හදපු කණ්ඩායමක්. මම විශ්වාස කරනවා මේ දෘශ්‍ය බාධිත ක්‍රිකට් තරගවලදීත් ඔවුන් ඒ වරත් ලංකා කණ්ඩායමේ තමයි අවාසනාවන්ත නමුත් අවාසනාවන්ත වඩා ශ්‍රී ලංකා කණ්ඩායම පුදුමාකාර වාසනාවන්තයි. That was a very close call. Disappointing for the Sri Lankans once again. Trying to grab a run when there was no run. Well, this is very, very disappointing. Especially after losing 2 wickets while running themselves out. There you go. The batter in the striker's end, she takes off after the ball has been collected by the fielder. Now, there was a bit of missed chance by the wicketkeeper as well, but still, I think that's a very, very close chance. තාමත් මාසන්න අවස්ථාවක්. දෙවන අවස්ථාවේදී හෝ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්කම් දක්වනවා කඩුල්ලට හිමිකම කියන්නේ. එන්න තහවුරු කිරීම දුවදී දෙවියමක්. අවසනාවන්ත ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ පස්වන කඩුල්ල බිල වැටෙනවා. ලකුණු 44 දී එවරත් මේ ඉනිමේ වාර්තාවන තුන්වන දුවදී දෙවියමක්. Well, once again, very disappointing for the Sri Lankans. That's the third run out in the innings. 44 runs, 5 wickets down, and out of the 5 wickets, Sri Lankans, they have lost 3 wickets in run-outs. And hats off to the Australians. They've done a splendid job out there in the middle. Fantastic work. Hats off to the Australians. දුලාංජලි ඉවර සහාය දාවනට පැමිණ තිබුණේ. ඇය B3 ක්‍රීඩිකාවක්. නමුත් ඇගේ කඩුල්ලත් දුවදී දෙවි ගියා. ඇය සහාය දාවණයෙන් සහාය වූ අවස්ථාවේදී දුවදී දෙවියමට හසු වුණා. පැහැදිලිව ලකුණක් තිබුණේ නැහැ. දෙවන අවස්ථාවේදී පන්දු අරගෙන කඩුල්ල බෙදෙහෙලනවා. විටත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාව ඉන්නේ පසුපස. දෙවියන් ක්‍රීඩිකාව සේතා කෞමදි B1 ක්‍රීඩිකාව ලකුණු ලබා ගන්න පෙර ආතුව. පිටි රවතීර්ණය B3 ක්‍රීඩිකාවක් ඇගේ ජර්සි අංකය 222 චන්දිමලක් මිලිය දකුණක් පිටිකාරණයක් අහස්කුස මදක් අඳුරු යද කටුනායකට ඉහළ අහස්කුස 44යි කඩුළු 5යි සාර්ථක පන්දුවාරයක් තාමත් එක ලකුණක් ලකුණු ලබා දී නැහැ මොන්දුම් ප්‍රථම පන්දුවරම් පහරක් සාර්ථකයි කඩුළු අතර දීවෑම ලකුණු සම්පූර්ණ කරගන්නවා ලකුණු 45යි ශ්‍රී ලංකා කණ්ඩායම ඒ වගේ අවස්ථාවක් සමගින්ම නිමව
Sri Lanka, the pearl of the Indian Ocean. පන්දුවිසි හතර 57යි පදළු 6යි ශ්‍රී ලංකාව පූර්ව ඒකෙන් තවත් විශේෂ කාරණාවක් දෙවියම තුට්ටු විගස B3 ක්‍රීඩිකාව ඒ පිළිබඳව දැක්කා දුට්ටු පමණින් නෑ ජයචානි සම්පූර්ණ එක් ක්ෂණිකව B2 සහ B1 ක්‍රීඩිකාවන් පවා සතුටුපත් කරනවා හැබැයි සමහරවල් ඕනේ දන්නේ කොමක් දෙයකට හේතුව කියලා හැබැයි උන් අවසන් ඵලෙ කොමක් වාසනාවක් ගැමක් සිදු වෙනවා කියලා කියන එක අනිත් කියන්නේ ජීවිතේ සතුටු වන්න බොහෝ දියයි ඕන සතුට සමන්විත ළඟා ඕනෑම මොහොතක ඒක දෝතරා බාර ගන්න සූදානම් වෙනවා. After 40 minutes, Sri Lanka 57 for 6. Yeah, in a spot of bother. Very unfortunate for the Sri Lankans. They are trying it hard. But things haven't been easy. Australia at the moment dominating. A white call by the umpire. Top fight one. ඒකම රටකම තව පරිවිඩයක් තිබෙනවා. ඒ තමයි දෘශ්‍යපාදිත පසු සංසාරවල වෙනම් ඕන්ට මෙන්න කදිම අවස්ථාවක් තිබෙනවා. ජාතික කණ්ඩායමක් ඉන්නවා. ලෝක සුවර්ණය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉන්නවා. ලෝක සම්ප්‍රදාය බලමින් තරගයක් චැම්පියන්ෂිප් කරනවා. ලෝක තවත් කණ්ඩායමකට විශේෂයෙන්ම USA කණ්ඩායමකට හේව ඇමරිකාවට හේව චැම්පියන්ෂිප් ඉන්කම් ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉන්නවා. එතන සෑහෙන අදාළ ප්‍රමාණයක් තිබෙනවා. එයාට පුරවන්නේ ඔබේ නිවසේ ඔබේ ළඟින් ගෙවසේ ඔබේ පොලේ සමාජික කමිටුවේ ඔවුන්ට මත පෙන්වන එක ඔවුන්ට අවශ්‍ය කරන මාර්ගදර්ශනය සලසන එක ඔබ සතු විශාල වගකීමක්. අතරම අපිට තියෙනවා දෘශ්‍යපාදිත පුරවැසියන්ට අධ්‍යාපන ලැබීම සඳහා විශේෂ ස්ථාන අනාගත දවසට ඕනතර ප්‍රවැත්වෙන මහා ක්‍රිකට් තරගාවලිය බිග් මැච් එවැනි සංස්කෘතියක් මේ රටවල නිර්මාණය වුණොත් මම විශ්වාස කරනවා අපි තරගාවලිය තරගවලදී අති විශිෂ්ට ජයග්‍රහණ වලට හිමිකම් කරනවා. එවැනි ජයග්‍රහණ වලට යන තරම් මානසික ශක්තිය පොඩි ශ්‍රී ලංකා නිර්මාණය කර හැකි. සරි පන්තිවාදී ලක් පන්දු රැකීමේදී තාමත් හොඳ විධිමත් පන්දු රැකීමක් අප දකිනවා. ඔස්ට්‍රේලියානු කවන්නේ අපෙරහුරු ඒක විශ්වාස කළේ සෙසු කණ්ඩායම පුහුණු කරවන තමත සෙවින් පහර දෙමින් තමයි පන්දු යොමු කරන්නේ අප්‍රිකාවට පන්දු රැකීම පුහුණු කිරීම සඳහා. නමුත් ඔස්ට්‍රේලියානු පුහුණුකරු සැහැන් වේගයෙන් පන්දු යොමු කරනවා. ඒ පන්දු අගලින් තමයි නායකව ආබාධයට ලක් වෙන්නේ. සියලුම ක්‍රීඩිකාවන් තාමත් ඉන්නේ ආරම්භ සීමාව ඇතුලේ. දුලන්ජි දෙවියා විශේෂයෙන්ම දුවදී දෙවියා වීම ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් බරපතල පාලනයක්. In fact, this keeper, she managed to get a hard century the other day. She got herself run out today. Very unfortunate for Sri Lanka at the moment. 58 for the loss of 6 wickets. Two batters out there. Iriagama, B2 batter, and Lakmini, B3 batter. Lewis, she's very confident about her run-up. Look at that. She's running quite a distance, generating the pace, making life hard for the Sri Lankan batters. Sri Lanka probably might be at least trying to get to a total of 100 runs. Well, that was a brilliant catch indeed, Dinesh. A fantastic run. A brilliant take, I need to tell you that. All credits to that fielder. Well. This is something to take. Look at that. Quick reflexes. තාමත් හොඳ පන්දුවක්. සමන්තා හෝල්.
You come back for more. පැතන උඩ පන්දුව රැකගැනීමේ විශේෂයෙන් ඇගේ දෘෂ්ටි කලාපයට අයිති කෙටි දුරක් උදුර ප්‍රමාණයක ඒ වගේම ඇගේ දෘෂ්ටි පරාසය විසිරෙන රෝදයේ ශරීරයෙන් උඩ පන්දුවක් රැකගන්න වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක කාරණේ B1 කාණ්ඩේ නිපුණි චමෝදා පූර්ණ වෘෂභාදිත ක්‍රීඩිකාව Nipuni Chamoda, P1 batter, walks out to the middle, with Sri Lanka 7 wickets down, they're in deep trouble. Very unfortunate for them. සහයදාව දිලුලන්නේ නැවත පන්නන නායකව Curtis Lewis පන්දුව දිකාව හතර පන්දුව ශ්‍රී ලංකා කණ්ඩායම පිළිවෙල ආකාරය එලෙක පහර හරියටම ඒ කලාපයේ ඩිස්පෙන්සර් එකට වීම නමුත් අතරතුරේදී සමත හෝල් පන්දුව රැගත්තා නිසි ආකාරයේ බලන සබ්ජෙක්ට් අවල පොඩි පස්සට දැකෙන්නේ තවත් පන්දුවක නිමාව ඒ 15 පන්දුවාරේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 56යි කඩුළු 7ක් බෙදලා දේශීය ක්‍රියාමාර්ග සහ ආපදා වැළැක්වීම එක්කම යනුව හැමදිනාටම හොඳ ආරාධනාවක් තිබෙනවා මේ අහගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් හැබැයි ඇයට ඔහුට මාර්ගෙ පෙන්වන්න තවත් කෙනෙක් ඉන්න ඕනේ ඒ හින්දා තව කෙනෙක් සහයෝගය පළ කළ යුතුයි ඒ හැමදෙනාම මේ නරඹන හැමදෙනාටම කියන කාරණාව සමාජයේ මුල් ගැන්වී ඉන්න යම් කෙනෙක් ඉන්නවා නම් දෘශ්‍යබාධිතයන් නිසා මෙන්න ඔවුන්ට ඒ කඩේම පහු කරගෙන හොඳ අවස්ථාවක් නිර්මාණය වෙනවා සාමාන්‍ය කොහොමද කණ්ඩායම ඔවුන්ගේ දායකත්වය කොහොමද ඔවුන් කණ්ඩායමකට වැඩ කටයුතු කරන විදිය සමහර සංවේදී අවස්ථා ඇති ඉතහමත් සංවේදී අවස්ථාන් ඕනතරම් තියෙන මේ කණ්ඩායම අපි වැඩ කරගෙන යද්දී ඇත්තටම ඔවුන්ගේ සාමාන්‍යයෙන් ඔවුන් කණ්ඩායම ඉදිරියට වෙලා ඉන්න බීචී කාණ්ඩය සහ දීතු කාණ්ඩය තමත් පහසුකම් සලසන බීචී B1 කාණ්ඩය. තරගයේ ජයග්‍රහණය කළාම USA කණ්ඩායමට කෙරෙහි කොහොමද ඔවුන් ඒක සැමුනේ කොහොමද ඒක දැනුනේ? ඇත්තටම ඔවුන් ඉතාම ප්‍රීතිය කොහොමද පත් වුණා නමුත් අපි B3 ක්‍රීඩකයන්ගෙන් අහලා තමයි මොකද උනේ කියලා ඉතාම ජයග්‍රහණ සමරන්න ගත්තේ. ඒ වෙලාවේ මම හිතුවා අනිත් ක්‍රීඩකයන්ට වඩා සෑහෙන ඔවුන් ඒ ජයග්‍රහණ සැමරුවා. ඉතාම විශාල ජයග්‍රහණයක්. පරාජය වුණා කොහොමද? පරාජය වුණත් ඔවුන් එහෙම තමයි පරාජය මොකද ඒ අනිත් ක්‍රීඩකයන් අහලා ඉතාම දුක් වෙන්නේ ඇත්තටම ඒ තමයි පරාජය කොහොමද කියලා. ඔබ තමයි ශ්‍රී ලංකා පිරිමි දෘශ්‍යබාධිත කණ්ඩායම කාන්තා කණ්ඩායම පුහුණු කරු. එතන බ්ලොක් ඉතාම වේශකාරී පුහුණු සෙසි කීපයක් පැවැත්වුවා. අපිට සමාජ පොළොමේ එළියට යන පුහුණු සෙසි පවත්වන්නට ගත වෙන කාලය අපිට ඉතාම ප්‍රමාණවත් මම හිතනවා මේ ක්‍රීඩා දිනු ගන්න අපිට අඩුම තරමේ ඉන්ඩෝනෙසියාවක් තියෙනවා නම් මේකේ මූලික අවධිය ටික අපිට හදාගන්න ක්‍රීඩාංගන ගන්නවට වඩා ඔවුන් වෙනුවෙන් කළ යුතු කළ හැකි දේ බොහෝ ප්‍රමාණයක් ඉදිරි තිබෙනවා. ඒ පැවරෙන්නේ ලෝකයේ දකින්න ඔබට අපට ඒ නිසා හෙට ලෝකයේ දකින්න ඔවුන් වෙනුවෙන් අද දෙයක් කරන්න පුළුවන්. නම් ඒක කල් දාලා අදම ආරම්භ කිරීමේ පුරවැසියක් වීම අප සත්‍යයේ කතා කරනවා. කොහොමද ස්මෘති ඊළඟ අපිට කතා සම්බන්ධ ශ්‍රී ලංකා කාන්තා පිරිමි දෘශ්‍යබාධිත කණ්ඩායම ප්‍රධාන පුහුණු කරුවා හැටියට වැඩ කටයුතු කරන්නේ. අපි අරනවා Yes, sir. Thank you, Dinesh, as well as Sri Lankan coach Nilanta out there discussing about women's cricket in general in Sri Lanka and the barriers they face, encouraging all to come and join hands, especially the players who are able to play, to come and join hands and try to develop women's cricket. An interesting point about that, the game has progressed 67 for 9. Navin, you could elaborate. One of the key points for me was venues.
infrastructure to play this part of type of cricket. You can't like normal cricket, you cannot play it in a noisy environment. So that's a handicap. So something how you could problem. Do we have time to discuss that? Diving. We should. Probably Dinesh had all the time discussing that with Sri Lanka. That was a very long chat that he had. But yeah, we quickly come back to the things that you answered. Yeah, very good point from Sri Lanka. Sri Lanka also spoke to me about this even in Delhi. Very good friend of mine, Sri Lanka. The days that I have known him, very nice person to speak to. That's, hang on, did she hit the stumps? No, I have my doubts here. The stump looks little shaken. But I guess she did. I guess she did hit the stumps. So Sri Lankan innings will once again probably wrap up the third umpire decides to go red. Yeah, he goes red. So very quickly now, see what happens. The Australians will be celebrating and enjoying, and the Sri Lankan outlet will be quiet. So when you speak of noisy stadium, see, we want people to watch more matches, right? We want people to come to the stadium, watch these kind of matches more. So there has to be a challenge that the players will have to encounter. Like they encounter the weather, different food conditions, different challenging conditions, different opponents. Like that, they have to also find out a way to play against the noisy crowd. Because you cannot ask the crowd to be quiet. You just can't do it. They are here to support you. They are here to show their love. Every single run today I saw the Sri Lankan team got the support. Every single one was cheered, clapped, enjoyed. See, that is love. You can't stop that, right? So the players need to come out with a bit of a challenge. As Pumi goes in for 0, as well Sri Lanka disappointing 67 all out. And that's exactly what I spoke to Sri Lanka also, right? You need to bring out some strategy, some discussion, because in India, again, even for zonal matches, this is yes, of course, the big World Cup, even for zonal matches for blind women, even for India, Nepal, bilaterals, there was huge crowd. There was huge crowd. They have to make sure somehow they listen to each other during the noise of the crowd. So when we kind of come back, I guess we can discuss about that more as the batting crowd of Sri Lanka. It looked a little disappointing. Yes, disappointing indeed. They needed the skipper of their long somewhere tried hard for 18 incident. Rest all telephone numbers. Nothing much to counter there. But the highest scorer has been the extras. 35 extras. Australia will be slightly disappointed that they gave so many extras. Out of the cricketing book shots, they're just punished bad deliveries, and I will say both Nilanthi and Maharani have bowled wrong lines. Now that's once again away towards point, and the deep point region will get active. Two more runs. So Amelia Hart has scored 4 boundaries. Courtney Lewis has scored 3 boundaries already. And it was a no-ball boundary as well before. Now look at this shot. I was so concerned about this. See, when a batter bats there, it was so close to Courtney Webber. Every time. That's why. That's a reverse. But short fielder will stop it. Good fielding. So if you remember the other shot that was being played, that was so actually very dangerous. So that's why we always say, even for the runner to wear the helmet, or stand on the square leg side. Now, of course, this was a reverse shot, but we were just discussing about that shot. It was so close to Webber's head. That's the gap again. Towards the deep square leg. Will be happy for a single. And I think that's the end of 2 overs. 39 for no loss. सवाल आपके जवाब SBI के बिजनेस कंटेंशन है स्मैश पे फोकस रहता है हर काम इंपॉर्टेंट है बिजनेस को check for the boundary. Looks very close. Looks mighty close for the boundary there. The umpire is waiting for the check on the boundary. What do you think, Ricky? I guess he had her leg on the rope. I think she overstepped that line, isn't it? There you go. There.
I think on the second attempt, her foot was over the line. This will be a better angle. Totally good angle here. When she picks up and when she gets up there, her left leg. Not that right leg. Now this is another angle that they will check out for. There, that left leg. It was just stretching a little bit on the boundary ropes. I guess if I was there, probably the umpire would have said, okay, good effort, carry on. Good effort, carry on. So the spirit of the game, because that effort means a lot, and I think the umpire also has agreed to it. Yeah, good effort, carry on, that umpire as well. Again a wrong line, no field at this time, a fine leg, that will be a certain boundary again. That's another boundary, poor bowling, very easy, a free hit, you may call it for the Australian batters. I mean, Hart is on the 22, Lewis on 29, they're just going about their work quite easily. Another aspect when you look at the two teams for me is the fitness levels. Yeah. Physicality and the perspective. I think you could see that the Australians look far fitter, strong, athletic side, isn't it, Navin? Yeah, that's also their practice. That's also the way that they have been, inducted into this World Cup. Another good drive towards the extra cover, and will be pulled back in. And also, see, these are all learnings here for Sri Lanka as well. They can learn how to form the team, and of course, the chairperson, president of Sri Lanka Cricket Association for the visually handicapped, Suresh Taranga, he will take note of all this for sure to put out a stronger team. And Courtney Lewis, 6 boundaries like you mentioned. Now wants the 7th one, that's a strong shot towards the wicket. Now Soumya does well. So apart from Soumya and Mehrani, you don't have too many match-winning contributors in the side. So for Sri Lanka, of course, Suresh Taranga, it's all a challenge when they come out to put out another strong team. Three overs gone, 58 for no loss. This could happen. Just 8 rounds now to get, but it's been a nice talk that I've had with you as well. And of course, yesterday Sena talking about everything around today. All nice discussions that we have had. And that's a diving effort that we just saw. But also, we were talking of tourism. Sri Lanka tourism supporting the SBI first ever Women's T20 Cricket World Cup here for the Blind 2025. Huge thanks there, because the way I have been impressed with say right from the place where we are staying. In Colombo to Katunayake, the roads are brilliant. The traffic, the way it's organized by the pullers, by all the other people who want to build tourism here in Colombo. Hats off to everybody. I can keep coming back to Colombo even if there is no cricket match. Hats off to all the stakeholders, especially the sponsors, SBI and all the other sponsors who have come forward. Support this tournament. I mean, without the sponsorship, so the support, you cannot have events of this magnitude, and then you need everyone's support. Yes, a big thank you to the Sri Lankan tourism. It's one of the main, we could call it the country's to development of the country's economy is Sri Lanka's tourism, and it plays a big role. And sports tourism is one of that as well, which brings everyone together. Yeah, just 7 now to get. And I think, Ricky, I was just trying to talk about your influence, and alongside with, of course, everybody, all the stakeholders. Again, just a single towards cricket. Can I get a tourism visa, even if there is no cricket? Can I come in Sri Lanka? Good. We have a lot of Indian tourists here. There is quite a lot, especially in Colombo. And India tourism is one of the main markets. China and India lead the tourism sector to Sri Lanka. For different reasons, I mean, certain tourists have different agendas, where they want to go, some love the beaches, some love the country. It varies. That's a boundary, another one, just 2 more runs to get.
And Hart is putting all her good heart into scoring these boundaries and punishing the wrong deliveries. And that's boundary number 5 there. Nice shot towards the back of the square leg to get that boundary. But Ricky, I have one agenda. Wherever I tour, I like to eat a lot of local food. So take me through to the food cuisines as Australia has gobbled up this match with another boundary in the fourth over. Good drive towards deep covers, and that's it. It is all over. Australia wins by 10 wickets in the fourth over, and it's a disappointing loss for Sri Lanka. And they have gone ahead and once again put up their first victory. Australia on the board in the SBI First Ever Women's T20 Cricket World Cup of the Blind 2025. And Rebecca is mighty happy with Hart and Lewis out there. Well, it's a massive win, isn't it? They made a statement, Australia. After a couple of losses in India, they have come here, made a statement to the rest of the teams as well. Well, we are here to play cricket and we can play it well. And a clinical win. I mean, just hammering the newly established Sri Lanka women's blind cricket team and a convincing win, as you mentioned, by 10 wickets. Yeah, I was talking about food. Take me to one particular food cuisine that you can compare the Australian batting to. Or what is the Sri Lankan food that you can compare the Australian batting to today, Ricky?